අයියෝ යාළුවනේ මම වටෙන් යන්නේ යාළුවනේ. මට නිකන් මොංගල යාළුවනේ. නිකන් කියපන්. මට නිකන් හම්බෙන්න ඕනද යාළුවනේ. අපි වැලිමඩ ආවා. මේ තමයි මගේ පළවෙනි සිරිපාද ගමන. හරිම ආසාවෙන් ගියේ මොකද කලින් පාරවල යන්න හිටියට මොනවාම හරි දෙයකින් බාධා වුණා. මම ගොඩක් හිත හිටියේ ඇයි යන්නේ බාධා වෙන්නේ කියලා. ඊට පස්සේ ඔන්න දැන් හරිම වෙලාවට සිරිපාද යන්න හම්බුණා. ඔන්න ඉතින් අපි අනිත් කට්ටිය ඉන්න තැනට යන්න පිටත් වුණා. මේ යන පාර කොළම කොළ පාටයි වටපිටාව මේ පාර මාරම ලස්සනයි. ඇස් දෙකට මාර සනීපයි. මට හරිම සතුටුයි මට නැරි කරලා පළවෙනි පාරට සිරිපාද යන්න හම්බුනේ ගැන. ඔන්න ඉතින් අපි අපේ ගමන පටන් ගත්තා. මම දැනගෙන හිටියේ නෑ යනකොටම එතනට යනකම් මේ විදිහට කඩ දන්සල් කියවි කියලා. සමාන්නයකින් තමයි ගමන පටන් ගත්තේ. මේ වෙනකොට අපි චුට්ටි දුරක් නැගලා තිබුණේ. ඊට පස්සේ අපිට ලාවෝජී දන්සලක් හම්බුණා. මේ වෙලාවට උණු ප්ලේන් ටිකක් කියන්නේ මාරම වටිනවා. ඇත්තටම පින් සිද්ධ වෙනවා. ඊට පස්සෙත් දන්සල් තිබුණා. ඉතින් සිරිපාද යන ඕනේ කෙනෙක් දන්න විශේෂ තැනක් තමයි සීතගංගුල කියන්නේ. මගේ හිතේ තිබුණ විදිය නෙවෙයි මේක. ඒට වඩා ගොඩක් වෙනස්. මම හිතුවා සීතගංගුලට ආව කියන්නේ හරි මං සිරිපාදේ අන්තිම හරියට ඇවිල්ලා කියලා. ඒ වුණාට මට එතන හිටපු මල්ලි කෙනෙක් තමයි කිව්වේ අක්කේ ඔයා දැන් තමයි සිරිපාද හරි ගමන හරියටම පටන් ගන්න කියලා. අපි ඉතින් ගමන් මහන්සි ඇර තමයි ගියේ. ඇත්තටම මම දැක්කා එදා මම කරුණා කරපු දවසේ ආච්චි කෙනෙක් සෙරප්පුවත් චපත්වත් මුකුත් නැතුව හරි ලස්සනට සිරිපා කරුණා කරනවා. අන්තිමට මගේ ඇස් දෙකෙන්ම දැක ගන්න පුළුවන් වුණා. හරි එතනින් එහාට වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඇත්තට මේකත් හොඳයි. එක එක අයට එක එක විදියට දැනෙනවා සිරිපා කරුණා කරාට පස්සේ. මට පහුවදා උණ හැදුනා. මේ අපි නුවරඑළිය ආවා. කෙලින්ම සිරිපා කරුණා කරලා නුවරඑළිය ආවා. අපි පොඩක් ටිකත් ඇවිදලා යන ටිකක් ළඟ නිසා. කොහේ ගියත් ගෙදර අමතක කරන්න බෑනේ. උදේ ආහාරයට මොනවා තිබුණත් අපි දෙන්නා ගියා ඉන්දියාප්ප හොයාගෙන. මේ ඉන්දියාප්ප කාලා අපි ආයිමත් යනවා ඉන්න තැනට. ඊට පස්සේ අපිට යන්න තියෙනවා වැලිමඩ මල්ලි කෙනෙක්ගේ ගෙදර යන්න තියෙන නිසා අපි උදේට හොයාගෙන ඇවිල්ලා ඉන්දියාප්ප. දැන් මේ ආපහු යන ගමන. අපි කොච්චර අපි ආවේ අර මේ කන්ද උඩින් අපි ආවේ. අර ගෙවල් ඉස්සරහට අර ඊට මේ ගෙවල් නෙමෙයි. අර ඈත දැන් අපි මේ කඳු පන්තියේදී ඒ කඳු පන්තිය ලෙවල් එකෙන් තමයි අපි මේ ආවේ. කොච්චර කඳු නේද? තවත් කල බලන්නකෝ. යනමාගේ චුට්ටක් නැවැත්තුවා. මොකද ඒ යන පාර හරිම ලස්සනයි. මේව දකිනකොට තමයි හිතෙන්නේ අපි අර කොළඹ බිත්ති හතරකට කොච්චර හිර වෙලා ඉන්නවද කියලා. මෙතන පැලක් හදාගෙන හිටියත් අවුලක් නෑ වගේ ටිකක් එහෙම එකක් තියෙනවා. ඒ තරම් මාරම ලස්සනයි. මේ තියෙන්නේ වැලිමඩ. ඒකත් එහෙම්මම තමයි කොල්ල පාට යායවල් ඔක්කොම. හරිම ලස්සනයි. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ. අයියෝ යාළුවනේ මම වටේ. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ. මට ටිකක් මොංගල යාළුවනේ. නෑ පැල්ලනේ. මේ මල්ලි. ටොමැටෝ. මං කනවා ටොමැටෝ. ඊළඟට ට්‍රිප් එකේ අන්තිම හරිය බෝමුරු වැල්ල නම් නගින්න ගියේ නෑ. මොකද
සිරිපාද කරනවා කියලා චුට්ටක් අමාරුයි. අපි එතන යට තිබුණ පිළි දියාලකින් තමයි නෑවේ. චුටි යාළුවෙක් හම්බුණා. මම මේ බල්ලු පොරි කනවා දැක්කමයි. ඊට පස්සේ ඒ තැනට හැඩ ගහන්න ඕන හින්දා චුට්ටක් try කරලා බලුවා. ඒක තමුතු රසක් තියෙනවා. I think ඔහොම තමයි සිරිපාද ගමන ඉවරුනේ. සිරිපාද කරුණා කරනවා නම් කටවරද්ද ගන්න එපා. පළවෙනි අඩිය තියෙනකොටම හිතන්න මම අන්තිම අඩියත් ඒ විදිහටම ලස්සනට ගමන යනවා කියලා. එහෙනම් ආයෙ හම්බෙමු.